සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. එහෙම නැත්නම් මීඩියා. මම පාසලක ජනමාධ්‍ය විෂය උගන්වන ගුරුවරයෙක් විදිහට ඒ වගේම දේශකයෙක් විදිහට පුතේ දකිනවා කලා විෂය හදාරන ශිෂ්‍යයන් අතර අද වෙනකොට ආකර්ෂණීය විෂයක් බවට ජන සංනිවේදන විෂය පත් වෙලා තියෙනවා. ඒ වගේම තාක්ෂණික විෂය ධාරාව යටතේ මේ විෂය හැදෑරීමේ හැකියාව තියෙනවා. ලෝකයෙන් මෙහෙවන ගාමක බලවේගයක් බවට ජන සංනිවේදන විෂය පත් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ රැකියා අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දුන් මෙම විෂය නිසි ආකාරයෙන් අධ්‍යයනය කිරීමෙන් නිසක ඒකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී විෂය නිර්දේශයේ පාඩම් 12ම ආවරණය වීම වැදගත් වෙනවා. බොහෝ පන්තිවල පුතේ අපි දකිනවා මේම කාර්ය නිසි ආකාරයෙන් සිදු නොවන බව. ඒ වගේම පුතේ අපිට දැනුම තිබුණත් වැඩක් නැහැ. නිසි ආකාරයෙන් පිළිතුරකට ඒ ගොනු කර ගැනීමේ හැකියාව නැහැ. පුතේ කතාවක් තියෙනවා කකුරු කන්නත් ගුරෙක් කොනේ කියලා. ඒක නිසා නිසි ගුරෙක්ගෙන් විෂය ඉගෙන ගැනීම වැදගත්.